වෙද මහත්තයා මේ කළුවෙල්ලන්ගිරිය මොනාටද හොඳ? ගයන් ගයන් මේ තියෙන්නේ හොඳම කළුවෙල්ලන්ගිරිය. මේක තමයි හරි මේක. අපි ප්‍රතිකාර සඳහා ගන්න මෙන්න මේක. ඉතින් ගයන් මේක දැන් සාමාන්‍යයෙන් අපේ මේ ගම්පහ ප්‍රදේශය නම් හරිම අඩුයි. ඒ කියන්නේ මම දැකලා නැහැ වැල්. දැන් අපේ වෛද්‍යවරුන්ගේ නිවෙස්වල ගෙවල් දෙක වගේ අපේ මාමලාගේ නම් තිබුණා වැලක්. ඊට අමතරව මේ දැන් කළුවෙල්ලන්ගිරිය කියන ගොඩක් වෙලාවට මේ කලාවත නාත්තන්ඩිය ප්‍රදේශයේ ඊට අමතරව කුලියාපිටිය ප්‍රදේශයේ තමයි විශාල වශයෙන්ම තියෙන්නේ. ඉතින් මේ කළුවෙල්ලන්ගිරිය කියන්නේ විශේෂයෙන්ම ගෙඩි ඊට අමතරව පිළිකා සාමාන්‍යයෙන් අපේ එන මේ ශරීරයේ තියෙන තෙල් ගෙඩි වගේ දේවල් මේ ඉක්මනින්ම පහ කරන්න හොඳම ඖෂධයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් පිළිකා ගත්තාම ශරීරයේ තියෙන මේ පිළිකා සෛල ඉක්මනින්ම විනාශ කරන්න හොඳ ගුණාත්මක ඖෂධයක් හැටියට මේක භාවිතා කරන්න පුළුවන්. මේක කැඳක් වශයෙන් භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේක කැඳක් කළුවෙල්ලන්ගිරිය කැඳක් විදිහට භාවිතා කරනවා නම් ශරීරයේ තියෙන පිළිකා සෛල ඉක්මනින්ම විනාශ කරන්නත් පුළුවන්. අපේ ශරීරයේ යම්කිසි විදිහකින් තැල්මක් තිබුණොත් මේ කළුවෙල්ලන්ගිරිය කොළ අරගෙන අමු කහ ලුණු චුට්ටක් දාලා මේක කොටලා මේක මලවලා බැන්දොත් ඉක්මනින්ම මේක දවසක් වගේ ඇතුළත ශරීරයේ තියෙන තැල්ම නැති වෙලා යනවා. ඊට අමතරව මේ ශරීරයේ නහරවල තියෙන දුර්වලතා අපිට වෙරිකෝස් වෙන්න පුළුවන්, මේ නහර ගැට ගැහිම වෙන්න පුළුවන්. ඊට අමතරව අපේ මේ හෘදය ආශ්‍රිත තියෙන නහර අවහිර වීම වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කැල්සියම් බැඳීම වැනි රෝග උනත් මේ කළුවෙල්ලන්ගිරිය ශාකයෙන් මේ කළුවෙල්ලන්ගිරිය කොළ භාවිතා කිරීම තුලින් සහ මේ පොතු භාවිතා කිරීම තුලින් ඉක්මනින්ම සමනය කරගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව විශේෂම දෙයක් තමයි දැන් ශරීරයේ මේ හැමතැනකම තෙල් ගෙඩිය එනවනේ. ගොඩක් වෙලාවට මේ අතේ මෙතන මේ මැණික් කටු සංදියේ මෙතන උඩින් තෙල් ගෙඩියක් එන්න පුළුවන්. ඊට අමතරව ශරීරයේ විවිධ තැන් වලින් තෙල් ගෙඩිය එන්න පුළුවන්. මේකට හොඳම බෙහෙත තමයි මේ කළුවෙල්ලන්ගිරිය වලින් අපි හදනවා කුද්දුස් තෙල කියලා. දැන් ඔයාලට අපි කලින් වැඩසටහන් වලදී අපි කිව්වා මේ ශරීරයේ මේ එනවා කියලා මේ ඇඟිලි වල නියපිරිත්තාව කියලා මේකට හොඳම තෙල් එකක් තියෙනවා කියලා. ඉතින් මේ නියපිරිත්තාවට තියෙන මේ තෙල් එකට විශේෂයෙන්ම අපි යොදා ගන්න විශේෂ බෙහෙත් ඖෂධය තමයි මේ කළුවෙල්ලන්ගිරිය කියලා කියන්නේ. ඉතින් ශරීරයේ තියෙන චර්ම රෝග, ශරීර අභ්‍යන්තරයේ තියෙන ගෙඩි, ඊට අමතරව තුවාල, ඊට අමතරව ශරීරයේ තියෙන මේ නහරවල දුර්වලතා, ඊට අමතරව මේ ශරීරයේ තියෙන මේ ඇස්වල දෝෂ ඇතුළු මේ සියලුම දේ පහ කරන්න හොඳම දෙයක් තමයි මේ කළුවෙල්ලන්ගිරිය කියලා කියන්නේ. ඊට අමතරව කැඩුම් බිඳුම් වෙදකමේදී මේ කළුවෙල්ලන්ගිරිය කොළපොතු කොටලා කහලුණු දාලා කොටලා මලවලා බඳින එකෙන් අස්ථි ශක්තිමත් කිරීමකට ඉතාම යෝග්‍ය ඖෂධයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් මේ කළුවෙල්ලන්ගිරිය කියලා කියන්නේ.